ඔය ඇද ගහපු ඒවා තියෙනවා නේද? මං කියන්නේ සිලිකන් මෝල්ඩ්ස් කියන්නේ. දැන් ඔයාලගේ නිර්මාණ හැදෙන්නේ සිලිකන් මෝල්ඩ් එකකින් නේ. මොකක් හරි මෝල්ඩ් එකකින් තමයි හැදෙන්නේ. ඉතින් ඕවා සමහර වෙලාවට ඇත්තටම කිව්වොත් ඇද ගහලා තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ඕකට ඉතින් මොකක් හරි ආධාරකයක් හදා ගන්නවා. දැන් මට ඕඩර් එකක් ඇවිල්ලා තිබ්බා. හරිද? දැන් ඊට පස්සේ මම දන්නවා මේ නිර්මාණය හදන්න තියෙන මෝල්ඩ් එකේ මෙන්න මේ වගේ අඩුපාඩුවක් තියෙනවා කියලා. දැන් මම ඕක දන්නවානේ. මම නිර්මාණය හදන නිසා මට ඕක මතකයි. මම අනිවාර්යෙන් ඕඩර් එකක් ආවම ඊට පස්සේ ඒ අවශ්‍ය කරන දේවල් කලමනාකරන දේවල් මම ගාව තියෙනද ඔය දේවල් ගැන හිතනවා. මම දන්නවා ඩ්‍රෙසින් කරන අය එහෙම තමයි. හරිද? මොනාරි හදන්න ඉන්නවා නම් එහෙම තමයි. ඊට කොහොම හරි මම දැන් ඊ විශ්ට කිව්වා. එයා ආපු වෙලාවේ මේමයි මේ නිර්මාණය හදන්න තියෙනවා. මේක හදිස්සි මොකද ඩේට් එකක් හරියටම තියෙනවා යවන්න. මෙම හැදත් තින මට පට්ටමක් ගහලා දෙන්න මෝල්ඩ් එකේ ඇදේ හරි ගස්සන්න කියලා. ඊට පස්සේ දැන් ඉතින් අද උදේ ආවා. අද උදේ ඇවිල්ලා කො එන්න දැන් මම නැති වෙලාව මේ දේවල් ඉගෙන ගන්න එපානේ. දැන් මම කිව්වා මේමයි හදන්න පුළුවන්. කම්මැලි කමනේ තියෙන ප්‍රශ්නේ. ඇත්තටම කම්මැලි පුළුවන් මේ බලන්නකෝ. මෙන්න මේ විදිහට තමයි හදන්න දෙන්නේ. හරිද? මම මේක කලින් එයා හදනවා දැකලා තියෙනවා. මෙයා කලින්ම හදලා දුන්නා. දැන් ඒක මගේ අතින් නැති වුණා. අනික අපේ මල්ලිත් එක මොකුත් තියන්න බෑ. කෝට්ටක්වත් තියන්න දෙන්නේ නැහැ. හරිද? ඔන්න මේ විදිහට හදන්න තියෙන්නේ. හරිද? මම කිව්වා මම දන්නවා ඒ උනට මෙලි යන්නේ. ඇත්තටම කිව්වා සමහරක් අය කම්මැලි ඔය සෑන්ඩින් එහෙම කරන ඒවා. ඒ කියන්නේ සමහර දේවල් එයාටම කියලා වෙන් කරලා තියෙන්නේ. හැබැයි දැන් නම් මට කරන්න වෙනවා. මොකද එයාට තියෙන ටයිම් එක අඩුයි. මම ගෙදර ඉඳලා මම වැඩ කරන්නේ නැතුව නෙමෙයි වැඩ කරනවා ගොඩාක්. නමුත් මේ වෙලාවේ මට තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන්. යන්නේ ඒ නිසා එයා මට දේවල් උගන්වලා තියෙන්නේ. සෑන්ඩින් ඒ දේවල් උගන්වලා තියෙන්නේ. ඉතින් මේවා කරන්න වෙනවා. ඉතින් ඔය වගේ මහන්සිලා තමයි ඔයාලගේ නිර්මාණය හැදෙන්නේ. හරිම පිළිවෙලට ඇදකොද පිට එවන්න බෑනේ. ඉතින් අපේ අතින් චූටි හරි මිස්ටේක් එකක් වුණොත් මිසක් අපි සාමාන්‍යයෙන් අවධානයෙන් තමයි නිර්මාණ හදන්නේ. ඇත්තටම කිව්වොත් මගේ අවධානය ගිලවුණොත් එහෙම මට හොඳව බැනුම් අහගන්න වෙනවා ඉෂ්කින්. මොකද අනිවාර්යයෙන්ම කස්ටමර්ගේ විශ්වාසය රැක ගන්න ඕනේ. ඉතින් ඔයාලට ලස්සන නිර්මාණ හදා ගන්න පුළුවන්. මෙන්න මේ හැදෙනත් ඔයාලා ෆ්ලවර් ප්‍රිසර්වේෂන් කරගන්න පුළුවන්. බේබි අයිටම් කරගන්න පුළුවන් රුපියල් 3000 ගානකට වගේ කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. මම පෙන්නන්නම්කෝ අද උදේ මේ හැඩි කරලා ගිහපේවා. මේවා ඉතින් හැඩි කරා කියලා කිව්වට එයා කළා දුන්න නැත්තම් මමත් ඉවරයි. මමත් ඔක හැඩි කරනවානේ. මේ විදිහට තමයි ඔන්න දමලා ගහලා ගියා. මම ඉතින් ඔය ටික අස් කර ගන්නවා ඉතින්. හරි. ඒවා මේවා නෙමෙයි. දැන් ඉතින් ඕඩර්ස් දාන්න විශ් ක්‍රියේෂන් අපිට කියලා ඔයාලට පුළුවන් ෆ්ලවර් ප්‍රෙසන්ටේෂන් කරගන්න, කීටැග් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කාට හරි ගිෆ්ට් එකක් තියෙනවා නම් ෆොටෝ ෆ්‍රේම්ස් වගේ දේවල් හදාගන්න පුළුවන්. එතකොට තව මොනවද තියෙන්නේ? බුක්මාර්ක්, ස්ටේෂනරි අයිටම් ගොඩක් තියෙනවා. ඒවා හදාගන්න පුළුවන් රෙසින් වලින්. සහ අපි ඩිජිටල් ෆොටෝ ෆ්‍රේම් උත් ඩිසයින් කරලා හදනවා. ඉතින් ඒවත් පුළුවන්. ඉතින් ගොඩාක් නිර්මාණ තියෙනවා. අපේ WhatsApp number එකට යන්න bio එකේ තියෙන WhatsApp number එක නැත්නම් මම දාන්නම්. හරිද? ඒ WhatsApp number එකට message එකක් දාන්න, WhatsApp message එකක් දාන්න. ඇත්තටම කිව්වොත් ඔයාලා normal call එකක් ගත්තොත් අපේ අනෙත් phone එකට තමයි යන්නේ. මොකද SIM එක තියෙන වෙන phone එකක. ඒ වගේම WhatsApp message එකක් දැම්මොත් මට එවෙලම reply කරන්න පුළුවන්. හරිද? මම සාමාන්‍යයෙන් customers ලා දාන messages වලට අනිවාර්යෙන් reply කරනවා. හරිද? ඔයාලට හදිසි order එකක් එහෙම තියෙනවා නම් WhatsApp message එකක් WhatsApp call එකක් ගන්න. එතකොට ඒ details එවලා අපෙන් price දැනගෙන ඔයාලට ලස්සන නිර්මාණ හදා ගන්න පුළුවන්. අපි හදපේව බලන්නත් පුළුවන් අපේ catalog එකේ.